තෙරුවන් සරණයි. ධම්ම සංගීකරණයේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ 41 වෙනි කොටස. අභිධර්ම පිටකයේ පළමු වන ග්‍රන්ථය ධම්ම සංගීකරණය. බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ 41 වෙනි කොටසේ පොතේ ධම්ම සංගීකරණේ ඊටාම වැදගත්. කොහොමද බෞද්ධයෙක් වෙන්නේ කියන කාරණාව. ඒ වගේම තමයි අද සමාජයට ගිලිහුණු ප්‍රධාන කාරණාව වන මේ දර්ශන සමාපත්තිය, සත්‍ය ඥානය. මොකද මේ බුදුන් වහන්සේ ලෝකයට හෙළි කරන ඇත්තටම දර්ශනය. ගොඩක් අය දන්නේ නැහැ. ගොඩක් අයට නැති දෙයක්. අද සමාජයේ අපි කතා කරන්නේ මේ කාලයේ වැලිතලාවට සැඟව ගිය ඒ උතුම් ධර්මය කියලා. ඒතර කාලයේ වැලිතලාවට සැඟව ගිය ඒ උතුම් ධර්මයේ තමයි දර්ශන සමාපත්තිය. දර්ශනයක් නොදැන බුද්ධ දර්ශනය කියන්නේ මේකට. දර්ශනේ නොදැන කිසි කෙනෙක් බෞද්ධයෙක් වෙන්නේ නැහැ. ඒ දන්නේ නැහැ බෞද්ධ දර්ශනය. මොකද්ද මේ දර්ශනය? ඒක තමයි වැදගත් කාරණය. දර්ශන සමාපත්තිය. දර්ශනය තුළ පැහැදිලි කරන මේ දර්ශන විසුද්ධිය කියන තැනට ඔබ හිත තියන්න. ඔබට එතකොට දැනීමේ තුළ දර්ශන විසුද්ධිය නම් දර්ශනයෙන් විසුද්ධිය ඇති වෙනවා. ඔව්. දර්ශනයෙන් තමයි චිත්ත විසුද්ධිය ඇති වෙන්නේ. ඒතර මේ දර්ශනයේ තමයි මේ ලෝකේ සත්‍ය දකින දර්ශනය. ඒ දර්ශනේ නැති කෙනෙක්ට ආලෝක උදපාදි නැහැ. චක්කුම් උදපාදි නැහැ. ප්‍රඥා උදපාදි නැහැ. ඒ කෙනාට මේ නිවන් මඟ නැහැ. ඉද බික්කවේ බික්කු මේ ශාසනය වෙන්නෙත් නැහැ. එහෙමනම් දර්ශනයේ අනුකුමක්ද? සත්‍ය ඥානයේ අනුකුමක්ද? සත්‍ය ඥානයේ ඇති උටයි කෘත්‍ය ඥානය. කෘත්‍ය ඥානයේ ඇති උටයි කෘතඥානය. බුදුන් වහන්සේ පැනවුවේ සත්‍ය ඥානයේ දර්ශනයේ සත්‍ය දන්න කෙනාට. මේ සත්‍ය ඥානයේ ඇති උට අනියාට කරන්න දෙයක් පැනවුවේ කෘත්‍ය ඥානය. එහෙනම් බුදුන් වහන්සේ ඔබ බුදු සමයට ගියත් කවුරුන් හෝ කෙනෙක් ජේතවනාරාමයට පැමිණලා බුදුන් වහන්සේ බැහැ දැකලා බුදුන් වහන්සේ පටාචාරාවට මොකද්ද කිව්වේ? අඟුලිමාලට මොකද්ද කිව්වේ? බුදුන් වහන්සේ බැහැ දකින්න ආපු අයට බුදුන් වහන්සේ ධර්මයේ ගැන කොහොමද කිව්වේ? මහණෙනි බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ ධම්මං සංඝං සරණං ගච්ඡාමි කියන්නේ සංඝං සරණං ගච්ඡාමි කියන්නේ දැන් ඔබ තෙරුවන් සරණ ගියා. ඒක නිසා දැන් ඔබ බෞද්ධයෙක්. ඔහොම කිව්වද? ඔහොම කිව්වද? ඔබකින් අහයි අන්‍යාගමිකයින් අද බුදු සමය නෙමෙයිනේ. අද තියෙන ආගම් වල හැටියට අපි ක්‍රිස්තියානි ආගමේ මෙන්න මෙහෙම තමයි අපි ක්‍රිස්තියානි කරන්න බෞතිස්ම කරනවා. මුස්ලිම් ආගමේ කියයි අපි මෙන්න මෙහෙම තමයි මුස්ලිම් කරන්නේ. හැමෝටම තියෙන ක්‍රමවේදයක්. Hindu අය කියනවා මේ විදිහට තමයි අපි Hindu ආගමකට බඳව ගන්න. මේ හැමෝම ඒ ආගමට ඇතුල් කරගන්න ක්‍රමයක් තියෙනවා. දැන් බෞද්ධයාට නෑ කොහොමද ක්‍රිස්තියානි කෙනෙක් ඇවිල්ලා ඇහුවොත් එහෙම දැන් අපි බෞතිස්ම කරලා ක්‍රිස්තියානි ආගමට බඳව ගන්න. කොහොමද බුද්ධ ආගමට බැඳෙන්නේ අපි? මාව බුද්ධ ආගමට බඳව ගන්නේ කොහොමද? ඇත්තටම ඔබ කොහොමද දැන් මේ ක්‍රිස්තියානි ආගමේ කෙනා බෞද්ධයෙක් කරන්නේ? කොහොමද බෞද්ධ ආගමට බඳව ගන්නේ? එහෙම කරන්න පුළුවන්ද? පුළුවන් දෙයක කරන්න. අනේ ආගමකට පුළුවන් නම් මේ ආගමකට පුළුවන් වෙන්න ඕනනේ. ඒක නිසා තමයි මේගොල්ලන් මේ විදිහට ගාතාව කියන්නේ. නමුත් එහෙම වෙන්නේ නැහැ. බෞද්ධයෙක් වෙන්නේ දර්ශන සමාපත්තිය අවබෝධ කරගන්න ඕනේ. දැන් ඔබට මොකද්ද සිද්ධ වෙන්නේ කියන්න? මේ අන්‍යාගමික ක්‍රිස්තියානි කෙනාට ඔබට මොකද්ද කියන්න සිද්ධ වෙන්නේ? මේ බුද්ධ දර්ශනය අවබෝධ කරගත්තොත් ඔබ බෞද්ධයෙක් වෙනවා. ඒතකොට එයා ආයි ඔබ දන්නවද මේ බුද්ධ දර්ශනය මට එහෙනම් කියලා දෙන්න? දැන් ඔබට තියෙන ගැටලුව මොකක්ද?
මේ හුඟ කාලයකට පස්සේ අපි ඇත්තටම හොයනවා. තාම අපි දන්නේ නැහැ මේ හරියටම කියන්න මටත් බෑ. ඔබට එහෙම කියන්න වෙනවනේ මටත් බෑ මේ බුද්ධ දර්ශනේ මේ දර්ශනේ මේකයි කියලා බුදුන් වහන්සේ ලෝකයට එළකපු දර්ශනේ මටත් කියා ගන්න බෑ. ඔබට ඒක කියන්න ඕනද? ඔබ දන්නේ නැතු ඔබ කොහොමද දැන් ඔබ බෞද්ධයෙක් කරන්නේ? ඔබ බෞද්ධයෙකුත් නෙමෙයි. දැන් ඔබගේ අසරණකම් පේනවද? දැන් බුදු සමය තුළ බුදුන් වහන්සේ මහණෙනි කියලා භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළා. නිගණ්ඨය ඔබේ මෙන්න මෙහෙම ප්‍රශ්න අහනවා. ජටිලේ ඔබේ මෙන්න මෙහෙම ප්‍රශ්න අහනවා. අන්‍යාගමිකයන් මේ විදිහට ප්‍රශ්න අහනවා. ඔබ එතකොට මෙන්න මෙහෙම උත්තර දෙන්න කියලා. අනාගත දැකලා බුදුන් වහන්සේ කියලා දෙනවා නේ ධර්ම දේශනා කරනවා. මෙහෙම අහයි. ඔබ සිව්කොන් ප්‍රශ්න, ඔය දෙසිස්කොන් ප්‍රශ්න, ඔය හතරකොන් ප්‍රශ්න තියෙන තැන්වල බලන්නකො. ඔය කලහ විවාද සූත්‍රයට යන්නකො. හොඳට බලන්නකො බුදුන් වහන්සේ පැහැදිලි කරන හැටි. අන්‍යාගමිකයන් අහුවොත් කොහොමද උත්තර දෙන්නේ කියලා. මරණින් මතු කෙනෙක් ඉඳීද? මරණින් මතු කෙනෙක් නැද්ද? නෑ කිව්වත් වැරදි, ඔව් කිව්වත් වැරදි. බලන්න බුදුන් වහන්සේ දෙන උත්තර. අන්‍යාගමිකයන් අහන ප්‍රශ්න වලට බුදුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා සූදානම් කරන හැටි බලන්න. අද බෞද්ධයට මොකද වෙලා තියෙන්නේ? කාලයේ වැලිතලාවට සැඟව ගිය ඒ උතුම් දර්ශනයේ, ඒ උතුම් බුද්ධ දර්ශනය අද කවුද ඉස්මතු කරන්නේ? අද භික්ෂුන් වහන්සේලාට වගකීම තියෙනවා. ටිකෙන් ටික කාලානුරූපීව දශකයෙන් දශකේ අවදි වීගෙන එන දර්ශන ගමනේ දර්ශනයේ අවදි වීගෙන ආවා. ඔබ දන්නවා හෝ නොදන්නවා හෝ පටිච්ච සමුප්පාදවත් තිබුණ නැති කාලයක් තිබුණා. පටිච්ච සමුප්පාද කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැති කාලයක් තිබුණා. ඊට පස්සේ විවිධාකාර අර්ථකථන පටිච්ච සමුප්පාද වලට එකතු වුණා. ඔබ දන්නවා රේණුකාවේ චන්ද්‍රවිමල හාමුදුරුවෝ පටිච්ච සමුප්පාදයට දීලා තියෙන විවරණ. ඔබ දන්නවා විසුද්ධි මාර්ගය තුළ මේ ගැන තියෙන විවරණ. ඔබ මේ පොත් කියවනවා. හැබැයි ඔබ හිතනවාද ඔබට දර්ශනීය අවබෝධ වුණා කියලා? නැහැ. එහෙමනම් මේ පොත්වල දරලා තියෙන උත්සාහයක් එක මල්පල ගැන්විලා නැහැ. සත්‍ය දර්ශනයේ ඉස්මතු වුණේ නැහැ තාම හරියට කියන එක එතකොට ඔබට පැහැදිලි. එහෙම ඔබ කිව්වට ආර්යයන් වහන්සේලා අද වැඩ හිටිනවා. හැබැයි 90%ක්ම මේ ධර්මයේ දේශනා කරන ඔබ ප්‍රසිද්ධ මාධ්‍යවල අහන 90%ක්ම දේශනා කරන්නේ නිවැරදි දර්ශන සමාපත්තිය නොදැනයි. ඒක අපිට ඔබට මේ දේශනා අහනකොට ඔබට දැනේවි. මේ මොකද්ද මේ කියන්නේ නිවැරදි දර්ශන සමාපත්තිය මොකද්ද කියන එක. මේක හෙලි කරගන්න අපිට සෑහෙන කාලයක් ගත වුණා. අපිත් හෙව්වා. අපි අවංකව ඔබට කියනවා. අපි හැමෝ ගාවටම ගියා. හැම කෙනෙක්ගෙම අපි ඔය මේ ධර්මයේ ශ්‍රවණය කරා, ඇහුවා, ඔවුන් මුණ ගැසුණා, ගියා. අපිට කිසිදු මේක නැහැ. අපිට කිසිදු එහෙම පැකලීමක් නැහැ. අපිට ඔක්කොගේම නම් කියත හැකි. දැන්ට ලංකාවේ ඉන්න ওই ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේලා හැමෝගෙම නම් කියත හැකි. උන් සෑමෝම දන්නවා. අපෝ දුටු අපි ඇවිල්ලා ඇහුවා කියලා. පිටිකල ගුණරතන හාමුදුරුවෝ, කුමාර කාශ්‍යප හාමුදුරුවෝ, සුදර්ශන හාමුදුරුවෝ, ඔබ කියන්න කුමන භික්ෂුන් වහන්සේද? සුබෝධි හාමුදුරුවෝ වේවා ඔබ කියන්න ඕනම භික්ෂුන් වහන්සේ නමක් අපි ගියේ නැද්ද? අපි මේ ගැන කතා කරේ නැද්ද? අපි මුණ ගැසුනේ නැද්ද? සමහර විට ඇති අපිට මග හැරුණා. ඒත් ඔබ විශ්වාස කරන්න මේ සියල්ලගෙම බණ දේශනා අපි අහුවා අහනවා එකෙහිමයි. අදටත් එහෙමයි. ඔවුන් මේ අතරින් සමහර අය කාලානුරූපීව ටිකෙන් ටික සත්‍ය අවබෝධ කරගෙන ඒ දර්ශනයටම එනවා. සමහර අයට ගිලිහිලා තාම තියෙනවා. සමහර අය තාම පොත්වලට ඇලිලා ඉන්නවා. සමහර අය තාම පොතේ තියෙන එක එක පොත් වලට ඇලිලා ඉන්නවා. සමහර අය රේණුකා චන්ද්‍රමුල හාමුදුරන්ගේ කල්ලාගෙන ඉන්නවා. ඒ කියප එක ඉතයි ඉන්නවාද කියලා. නැහැ. ඔබ කිසිදා විශ්වාස නොකරන දෙයක් මේ තුල තියෙනවා. මේව විශ්වාස කරන්න අවශ්‍ය නැහැ. ඔබට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. ඔබ ලුණු ගැන කවුරු එක එක විදිහට කිව්වත් කවදා හරි ලුණු කන්න ඕනි. ඒතර ඔබට සැකයක් නැහැ. එදාටයි ඔබට ප්‍රත්‍යක්ෂ වෙන්නේ මෙයයි දර්ශනය. මේකයි ඇත්ත. ඔබ අප ඉදිරිපත් කරන සියල්ල හොඳින් නිරීක්ෂණය කරන්න. හොඳින් අහුම්කම් දෙන්න. අපටත් සමහර වෙලාවට මනස විසිරීලා
කියන සමහර කාරණා අල්ලගෙන එපා දඟලන්න. ඒ ධර්මයේම හොයන්න. පුජ්‍යලයා හොයන්න ඕනේ නැහැ, කවුද කෙනෙක් කියලා හොයන්න ඕනේ නැහැ, රූපේ හොයන්න ඕනේ නැහැ, පාට හොයන්න ඕනේ නැහැ, කිසි දෙයක් ඕනේ නැහැ. ප්‍රසිද්ධයක් මුකුත් ඕනිත් නැහැ. ධර්මයේ විතරක් හොයන්නකෝ. ඒ නිවැරදි ධර්මයේ ග්‍රහණය කරගන්න. ඒ ඔබට ප්‍රයෝජනවත් වෙනවා. අපෙන් පළක් නැහැ. ඒක මහ පොළොවේ පස්සෙන් තවත් එක වැලි කැටයක් පමණයි මේ කතා කරන්නේ. මේ කතා කරනවා කිව්වට ගස්වල කොළ හෙල්ලෙනකොට සද්දයක් එන්නේ. අන්න ඒ වගේ දෙයක් විතරයි මෙතන සිද්ධ වෙන්නේ. ඒ අනුව ඔබට sannivedanayak එනවා. ඒ ඔබගේ විශාල පරිවර්තනයකට හේතු වෙනවා. ඒයි සත්‍ය. මේ පරම සත්‍ය මේ දරණ තලයේ ඉස්මතු විය යුතුමයි. ඒකට කාලයයි මේ තාම පුණ්‍යවන්තයින් භාග්‍යවන්තයින් ඉන්න කාලයක්. මේ අමුතුවෙන් කොහෙවත් ඔබට දැන් කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබ ආමිස පූජා ඒකෙන් ඔබට සුවයක් තියෙනවා. ආමිස පූජාවෙන් ගිනිගත් හිත ඒ ගිනි ගොඩෙන් නිවෙනවා. ගිනිගත් හිතට සුවයක් ආමිසයෙන් දැනුණට එය බුද්ධ ධර්මයට අවතීර්ණ වෙන්න බුද්ධ ධර්මයට අවතීර්ණ වෙලා ඔබ නැහැ. දර්ශනයේ තුලිනුයි බුද්ධ ධර්මයට එන්නේ. එහෙනම් දර්ශන සමාපත්තියට එන්න ආමිස පූජා වලින් එන ඒ නිවීම තුල හිත තැම්පත් වීම තුල එන්න ගැඹුරු කාරණාවට. මොකද්ද මේ ලෝකේ සත්‍ය හොයන්න. සත්‍ය ඥානය ඇති කරගන්න. ධම්ම සංගීකරණය තුළට අපි කතා කරනකොට ඊට ඉන්න කලින් ඔබ පොඩි පැහැදිලි කිරීමක් කළොත් බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලබලා ලෝකෙට හෙළි කරන ධර්ම දේශනා පළවෙනියටම දේශනා කරන ධර්ම දේශනා බලන්න මොකද්ද කියන්නේ? ධම්මචක්කපවත්තන සූත්‍රය. ධම්මචක්කපවත්තන සූත්‍රේ පස්වක තවසානන්ට දේශනා කරනකොට බුදුන් වහන්සේ මේ දර්ශනය තමයි එලි කරන්නේ. හැබැයි ඒක තුල තියෙන දර්ශනේ කාටවත් ලේසියෙන් දකින්න බෑ. ඒක නිසා බුදුන් වහන්සේම උපමා කියනවා. මේ දර්ශනේ මේ සත්‍ය ඥානෙ කියන තැන පෙන්වන්න දෙන උපමාව බලන්න. මහණෙනි උදෑසන හිමිදිරි පාන්දර තනාග පිනිපින්දක යමෙක් දේ දුන්නක් දකීද ඒ දේ දුන්න දකින්න උත්සාහ කරයිද ඒ දෙකිය හැකිවන්නේ ඊටම අදාළ වූ සියුම් කෝණයකට පමණි. නැතිව ඔබට ඕන විදිහට මේ දැක්ක කියලා මේ සූත්‍රයක් ඔබට දර්ශනය හම්බ වෙන්නේ නැහැ. මේ දර්ශනය ගැන බුදුන් වහන්සේ පෙන්නන්නේ උදෑසන හිමිදිරි පාන්දර අර තනාග පිපෙන පිනිබින්දුවේ දේ දුන්නත් දකින්න යමෙක් බලනවා එක එකම එක කෝණයකටයි පේන්නේ කියලා කියනවා. කරිසියුම් කෝණයකට පේන්නේ ඒ කෝණයෙන් බැලුවොත් විතරක් දේ දුන්නක් පේයි කියනවා. එයයි සත්‍යය. සූත්‍ර පිටකයේ තුල මේ ත්‍රිපිටකයේ තුල බුද්ධ ධර්මයේ මනාකොට තියෙනවා. හැබැයි ඔබ දකින්නේ ඔබගේ පාට කණ්ණාඩිය දාගෙන. පාට කණ්ණාඩියක් දාලා ලෝකෙ දිහා බැලුවම පාට ලෝකයක් පේනවා. ඒක ඇත්ත ලෝකෙද? නෑ. එහෙනම් සත්‍ය කුමක්ද? අන්න සත්‍ය ඥානෙ ඊටාම සියුම්. කල්‍යාණ මිත්‍රයෙක්ගෙන්මයි මේ දැනගත යුතු වන්නේ කිව්වෙත් ඒකයි. කල්‍යාණ මිත්‍රයා මතමයි මේ ශාසනය සඳහා පවතින කිව්වෙත් ඒකයි. මේ දර්ශන අවබෝධය තියෙන කෙනා මහා කල්‍යාණ මිත්‍රයෙක්. කෙනෙක් නෙමෙයි දර්ශන අවබෝධයටපත් වුණොත් යමෙක් ඔහු කෙනා නැති වෙලා සබදාමේ ආරෙන් කියන්නේ සබදාමේටයි අයිතිවන්නේ. මම කියන පුජ්‍යලයා කෙනා නේතම් මම කියන ඒතම් මගෙන් නැති වෙන තැන ඔය කෙනෙක් නැති වෙන තැනයි සෝහන් ආරේ කියනවා. ඒක නැති වෙන තැන දකින මාර්ගය තමයි විනය ලෝකේ අවිද්‍යා දෝමනස්සානං කියලා සතර සතිපට්ඨානේ බුදුන් වහන්සේ දේශනා කරනකොට දාලා තියෙන මුලින්ම බලන්න සූත්‍රයක් කියන්නේ සමීකරණයක්. සමීකරණයක් නම් ඒක ලියාගෙන බලන්න ඕනේ. විනය ලෝකේ අවිද්‍යා දෝමනස්සානං කායේ කායානුපස්සී විහෙරති කියන්නේ ඇයි? සතර සතිපට්ඨානේ වඩන්න පුළුවන් වෙන්නේ සත්‍ය ඥානය ඇති කෙනාට පමණයි. සත්‍ය ඥානය ඇති කෙනාටයි කෘත්‍ය ඥානය කරන්න දෙයක් වෙනෝවේ. ඉස්සලත් සත්‍ය ඥානයේ දර්ශනය අවබෝධ කරගන්න ඕන. මොකද්ද මේ දර්ශනය කියලා? අන්න එයාටයි කෘත්‍ය ඥානය කරන්න දෙයක් තියෙන්නේ. ප්‍රතිපදාවක් වෙනුවේ. එහෙම වුණොත් විතරයි ඒ කෙනාට කෘතඥානයේ මාර්ගඵල හිමි වෙන්නේ. මෙයයි නිවැරදි නිවන් මඟ දිසානතිය. මේ කියනවා ධම්ම සංගීකරණේ සත්‍ය කෘත්‍ය කෘතක් ත්‍රිපරිවට්ටන් ද්වේදසාකාරං කියලා. චතුරාර්ය සත්‍ය දකින්න 12 ආකාරය. මේ එකම කතාවක් තියෙනවා. ඒ මනාකොට දකින්න ඕනේ.
ඉතින් මේක බොහොම පරිස්සමින් ගන්න ඕනේ. ඒ වගේම මේක තාම වැදගත්. ඔබට තාම වැදගත් මේ කියන කාරණාව. හැමෝටම අද සමාජය අපිට සිද්ධ වුණ අපිට ඇත්තටම ප්‍රතිපදාව තමයි අපි සමාජයට ඉස්මතු කරන්න උත්සාහ කරේ. ඒ ප්‍රතිපදාව තුලින් තමයි බෞද්ධයෙක් ඉන්න ඕනි. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී හවේ රක්කති කියන්නේ ධර්මයේ හැසිරෙන්නා ධර්මයේ විසින් රකින්න ලැබේ කියන්නේ මේ දෙයයන් වහන්සේයි ලෝභෝ රකින්න එක නෙමෙයි. ඒක අනිත් හැම ආගමෙම කියනවා. ඔය ආමිසේ වගේ ඝාතකයේ භජන් කීකේ ගීතිකා කීකේ ඌව කරන්නේ මේ මෝහණය වෙන්න. සිත ගිනි ගොඩෙන් මිදලා සමනය වෙන්න. ඒක ගැටලුවක් නෙමෙයි. නමුත් මේ දර්ශනේ තාම වැදගත්. ඔබ ආමිෂෙන් අත්හරින්න එපා. ඒක දිගටම කරන්න. හැබැයි එන්න සත්‍ය ඥානය. ධර්මයේ බුද්ධ ධර්මයේ සත්‍ය වාගෙන. එන අපේ භික්ෂුන් වහන්සේලාට අද වගේ කීමක් තියෙනවා. දේශනා කළ යුතු වෙනවා. ඔවුන් විසින් සොයාගත යුතු වෙනවා. ඔවුන් විසින් විමර්ශනය කළ යුතු වෙනවා. සත්‍ය ඥානය කුමක්ද කියලා. දර්ශන සමාපත්තිය. දර්ශනයේ ඔවුන් දර්ශන විසුද්ධිය සොයාගත යුතු වෙනවා. ඒක පොත්වල නැහැ. මෙන්න මේකයි ගැටලුව. පොතේ තියෙනවා සමීකරණය. නමුත් ඒක ලියන්න ගාන හදන්න ඉලක්කම් ටික දාන්න ඕනේ. ප්‍රායෝගිකව තමන්ට එන අත්දැකීම් තමන්ගෙම සිතේ ඇතුලේ හැදෙන හැටි නැති වෙන හැටි දකින්න කෙනාටයි දර්ශන සමාපත්තිය උපදින්නේ. සිතෙන් මිදෙන මගක් නිවන් දකින්න මග. ඔබ බලන්න ඔබ යන්න සිද්ධාර්ථ කුමාරයා කියන්නේ සිද්ධාර්ථ තාපසතුමා. තම බුදු වෙලා නැහැ. සිද්ධාර්ථ තාපසතුමා ගයා ශීර්ෂයේ බෝධි මූලයේ කොහෙවත් මේ ගිහිලා යුද්ධ කළා නෙමෙයි. ගයා ශීර්ෂයේ බෝධි මූලයේ තුල ගයා ශීර්ෂයේ බෝධි මූලයේ අලුයම තුන්යම තුල බුද්ධත්වයටපත් වෙනවා. මේ සිද්ධාර්ථ තාපසතුමා ගයා ශීර්ෂයේ බෝධි මූලයේ බුද්ධත්වයටපත් වෙන්නේ සිද්ධාර්ථ තාපසතුමානේ වාඩි වෙන්නේ. දැන් නැගිටින්නේ බුදුන් වහන්සේ. එතකොට කොහෙවත් ගිහිලා නෙමෙයි කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය ජයගන්නේ. එතකොට කොහෙවත් ගිහිලා නෙමෙයි මාර්ය යුද්ධය කරන්නේ. එතකොට මාර්ය යුද්ධයක් තියෙනවා. කොහෙද? හිතේ. මොකද්ද මාර්ය යුද්ධය? මාර්ය යුද්ධයේ ආත්ම තණ්හාව තමයි මාර්යා. ආත්ම තණ්හාව දමනය කළ ජයගත්තොත් තමයි ආත්ම තණ්හාවෙන් මිදිලා අන්න මාර්යාගෙන් මිදිලා බුද්ධත්වයටපත් වෙන්නේ. එහෙමනම් මාර්ය යුද්ධය කරන්නේ එක තැන වාඩි වෙලා සිත දකිමින් සිතින් මිදිමින් නම් ඒක කොහෙවත් ගිහින් කරන එක නෙමෙයි. ඒක ඔබටත් මේ ඔබේ හිතේම තියෙන දෙයක් නේ. ඔව්. හැම සිතකම බුදු සිත තියෙනවා. ඔබ දැන් කලබල වෙන්න එපා. වචන වලට ගැටෙන්න යන්න එපා. සම්මා සම්බුද්ධ වෙන්නේ ලෝකෙට මුලින්ම මේ අවබෝධ කරලා තේරුම් අරගෙන අවබෝධ කරලා ඉදිරිපත් කිරීම තුළ බුදුන් වහන්සේ තථාගත සම්මා සම්බුදු රාජ්‍ය වෙන්නේ ඒකයි. සම්මා සම්බුදුවරයෙක් කියන්නේ මේක ලෝකෙට මුලින්ම එලි කරපු කෙනා. මේ සිතේ තියෙන සත්‍ය සිත හැදෙන හැටි, සිත ඇති වෙන හැටි, සිත නැති වෙන හැටි පරම සත්‍ය දන්න කෙනෙක්ගෙන් දැනගත යුතු වෙනවා. ඒ තාක් ලෝකේ බුදුරු පහළ වෙලා හිටියේ නැත්තේ මේ කල්පයේ තුල අපි මේ කතා කරන මේ කතාවට අපි එමු මේ අපේ ගෞතම බුද්ධ ශාසනයේ ඇති වෙන්න පෙර එම්මැතේ අපි කතාවට එමු. එතනදී ගෞතම බුද්ධ ශාසනයක් ඇති වෙන්නේ ඒ තථාගත බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලැබීමෙන්. ඒ කියන්නේ ඊට පෙර හිටපු නිගණ්ඨයෝ, ඒ කියන්නේ මේ බුදුන් වහන්සේ පහළ වෙන පෙර හිටපු නිගණ්ඨින් මේක හම්බුනේ නැහැ. හැබැයි එතනත් පරිවර්තනයක් තියෙනවා. බුද්ධ ഘോഷයක් තියෙනවා. බුදු කෙනෙක් පහළ වෙන එකක් තියෙනවා. එහෙම අදහසක් තියෙනවා. එහෙම කතාවක් තියෙනවා. පරම සත්‍ය ලෝකයට අවබෝධ කරගත්ත කෙනෙක් දේශනා කරනවා කියලා. අනාගතයේ වෙනවා කියලා ඊට පෙර කතාවකුත් තියෙනවා. ඔව් ඇත්තයි. අද තියෙන්නේ ඒ ධර්මස්කන්ධයේ තියෙන කාලයක්. මේ අද නිවන් දකින්න සියල්ලම මනාකොට තියෙනවා. ඒ ධර්මය ඔබට ඇහෙනවා. මේ ඇහෙන්නේ ඒ නිවැරදි බුද්ධ ධර්මයයි. දර්ශන සමාපත්තිය මේ ගැන හොඳට පැහැදිලි කරන්න අපිට හැකියාවක් තියෙනවා. ඒක අවබෝධඥානය තුළයි තියෙන්නේ. ඇත්තටම ඔබට මේ කියන කාරණා අතිශයින් වැදගත්. මේ සිතෙන් මිදෙන මග, නිවන් දකින මග. ඒක අපි කිව්වේ ගාශීර්ෂයේ බෝධි මූලයේ බුද්ධත්වයේ ලැබෙ සිතින් මිදිලා. මේ සිතේ සත්‍ය අවබෝධ වුණොත් විතරයි සිතෙන් මිදෙන්නේ.
සිතෙන් මිදෙනවා කියන්නේ මේ අනිත්‍ය අනිත්‍යයි කියලා යන එකක් නෙමෙයි. සිත දැකීම තුළ සිතේ සත්‍ය දැකීමයි දර්ශන ඥානෙ. සිතේ සත්‍ය කුමක්ද? දැන් ඔබට කුතුහලෙ එන්න ඕනේ එතනටයි. සිතේ සත්‍ය කුමක්ද? සිත හැදෙන්නේ කොහොමද? මොකද්ද මේ හිත කියන්නේ? සිත නැති වෙන්නේ කොහොමද? අන්න ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස්ස උපජ්ජා ඉදං උපජ්ජති ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති. මේ හරහයි තියෙන්නේ පටිච්ච සමුපාදය. ඔබ දහම් පාසලේ බුද්ධ ආගමේ එහෙම නැත්නම් පිරිවෙනේ ඔබ මේ ඔබ මේ දක්වා ඉගෙනගත්ත බුද්ධ ආගමක් තියෙනවා. හැබැයි ඒ තුල දර්ශනය නෑ. ඒක හරි පුදුම කතාවක්. ඒ තුල ඇත්ත කතාව නැහැ. නමුත් ඒක තුල කතාවක් තියෙනවා. එයත් වැදගත්. දහම් පාසල වැදගත්. බුද්ධ ආගම කියන මොකක් හරි දැන් අපිට මේකේ එන්න පණිවිඩේ එන මොනාරි පුංචි දේත් වැදගත්. ආමිස පූජාව පුංචි දේත් වැදගත්. ඔය කියන හැම දෙයක්ම වැදගත්. එකක්වත් අපි අහක දාන්නේ මුකුත් නැති කෙනාට කපුට් පක්ෂීන් නැති රටේ කපුටත් පක්ෂියෙක් කියනවා. මුකුත් නැති කාලේ බුදු දහම කියලා සිවුරේ පාට ඇඳගෙන හිටපු අර අපි අහලා තේනවනේ සරණංකර හාමුදුරුවෝ උපසම්පදාවත් නැති මේ රට ඔබ දන්නවනේ මේ රට මෑත යුගයේ අපේ රට සම්පූර්ණයෙන්ම බුදුදහම විනාශයට ගිය බව අවසානයේදී නිවන ප්‍රාර්ථනා කළ ඉටිපන්දම් ගහ බව නිකන් අවසානයේදී කහ වත දාගෙන නිකන් හිටියා මිසක් කිසිම දෙයක් මේ රටේ ධර්මයක් තිබුණ නැති බව. ඒ තැනවට මේ අපේ බුද්ධ රාජ්‍යය කියනවනේ. අපි මේ ධර්ම දීපේ විනාශ වුණ බව. නමුත් ඒක කාලයේ වැලි තලාවට සැඟව ගියා. ඒ උතුම් ධර්මයේ කුමද්ද කියන දර්ශන සමපත්තිය අපට අහිමි වුණා. නමුත් ටිකෙන් ටික අපි සුද්ධාගෙන් නිදහස ලබනවත් සමගම වැලිවිට අසරණ සිට සරණංකර හාමුදුරුවෝ උපසම්පදාවත් ගේනවා වගේම අපේ හාමුදුරුවෝ මේ ත්‍රිපිටකය සුද්ධ කරන්න උත්සාහ කරා වගේම අපි මේ ධර්මයේ ඉස්මතු කරගන්න උත්සාහ කරා වගේම ඒ වගේම බුද්ධ ජයන්ති ත්‍රිපිටක නිර්මාණය වුණා වගේම ඒ වගේම මෑත කාලීන භික්ෂුන් වහන්සේලා අපි කිසි කෙනෙක් ඉවතාලන්නේ නැහැ. හැමෝගෙම මේ සඳහා යම්කිසි දායකත්වයක් තියෙනවා. මේ ශාසනය තුළ සියල්ලෝම මහා ශ්‍රේෂ්ඨයි. හැම කෙනෙක්ම හැම නමක්ම වැදගත්. මෑත යුගයේ අද වෙනකොටත් භික්ෂුන් වහන්සේලා යම්කිසි විදියකට නොදැන හෝ දැන හෝ යම්කිසි විදියකට එක අරමුණකට උත්සාහ කරනවා. ඉතින් වරදින්න පුළුවන් ඕනම කෙනෙකුට. ඒක සකස් කර ගැනීම සාමාන්‍ය වරදින එක සාමාන්‍ය දෙයක්. ඒ සාදා ගැනීම යුතුයි. අද වෙනකොට හොඳ තැනක අපි ඇවිල්ලා මේ යුගයේ ඊටාම වාසනාවන්තයි. මේ යුගයේ ඉන්න අය මහා භාග්‍යවන්තයෝමයි. ඔබ මහා පින් ඇත්තෝමයි. ඔබට ඇහෙනවා මහා සිංහනාදයක්. ඒක ළඟම තව පිළිරව් දෙන්න ගනී. ආර්යයන් වහන්සේ නමක් කතා කරනවා. මහා ආර්යවරුන් තව එළියට එන්න ඕනි. අපි දන්නවා අද මේ භූමිය තුල හැමතැනම අපි හොයපු නිසා ආර්යයන් වහන්සේලා තැනින් තැන ගස් යට අසපුවල උදකලාව ඉන්නවා. මේ භූමිය තුළ විශාල ජනගහනයක් ඉන්නවා සාමාන්‍යයෙන් බැලුවොත්. ඔවුන් අතරින් බොහොම කීප දෙනෙක් අපි කලබල නැහැ, අපි ඉක්මන් නැහැ. අපි ඔබට ඉදිරියේදී ඔබටම අසන්න ලැබේ. ඔවුන්ගෙන්ම ඔබටම සියල්ල ප්‍රත්‍යක්ෂ වීගෙන යයි. ආර්යයන් වහන්සේලා ඉන්නවා. කීප දෙනෙක් ඉන්නවා. ඒ සුළු පිරිස නිහඬයි. ඒකට හේතුව මේ සමාජයේ වහගෙන විශාල කේක් එක වහගෙන අයිසින් එකක් දාලා වගේ බුද්ධ ආගම කියලා ලොකු කතාවක් ආටෝපයක් හැදිලා තියෙනවා. ඒක දැන් කුණු ගොඩක් වෙලා. අද බෞද්ධය අසරණ වෙලා. බෞද්ධයාට තියෙන්නේ සෝ ධම්මං පස්සති සෝමං පස්සති ධම්මෝ හවේ රක්කති ධම්මචාරේ හවේ රක්කති.
මේ දෙවියන් වහන්සේ ලෝකෙම අවලවත් මේ දෙවියන් වහන්සේට ඕන විදිහට වෙනවා. දෙවියන් වහන්සේගෙන් එහෙම දෙවියන් වහන්සේ අපිට එහෙම කරන්නේ ඒ මිත්‍යා දෘෂ්ටිය තුල අද බෞද්ධයත් ඉන්නවා. අද බෞද්ධයා අයි මේ බාර වෙන්නේ. අයි බෞද්ධයා යදින්නේ. කොහෙද බුදුන් වහන්සේ කිව්වේ? ඉතින් අද එතනටම වැටිලා අනිත් ආගම් වල නම් වල වගේ තවත් ඒ ආගම් වලට මේකතු වෙච්ච තව නමක් වෙලා. ඒක විය යුතු නෑ. මේ ධර්මයේ අතිශේෂ්ඨයි. මේ ලෝක ඇති පරම සත්‍යයි. ඉස්මතු කර ගැනීම ආර්යයන් වහන්සේලාගේ යුතුයකමයි. ආර්යයන් වහන්සේලා වැඩ සිටිනවා. එක් අයෙක් කතා කරොත් දස දෙනෙක් කතා කරાવી. එයයි අපගේ අරමුණ. අපි අවදිව හඬක් නගමු. ඒ ආර්ය භූමියේ ආර්ය වරුන්ගේ සිංහනාදයේ මේ අවදියයි. නිදා සිටි සිංහයෙන් අවදි වෙනවා. මුළු වනයේම රැව් දෙනවා. මෙන්න මෙයයි සත්‍යයේ සිංහනාදයේ අවදි වෙන කාලයයි. ඔබට අද බය නැතුව නිවන් මාර්ගට කතා කරන්න හැකියාවක් ලැබෙනවා. නිවන් දකින්න අය ඉන්නවා. එක අය එක විදිහට අපි රහත් වෙලා ඉන්නේ අපි මෙහෙමයි කියලා මෑත යුගයේ බිහි වුණා. ඒක වරදක් නෙමෙයි. බුදු කෙනෙක් පහළ වෙන්න කලින් ඒක අපි බුදු වෙලා කියලා කියපු අය ගොඩක් හිටියා. නමුත් සැබෑ බුදු කෙනා අතරින් පහළ වෙනවා. ඒ වගේම තමයි අද බොහෝ අය මම රහත් වෙලා කී අතර සැබෑ රහතන් වහන්සේලා එළියට එන්න ගන්නවා. එයයි පරම සත්‍ය. අපිට මේව අදහස් නැහැ. අපිට මේවට එහෙම කලබල වෙන්න අදහස් නැහැ. රහත්භාවය ගැනවත් ඒ කිසිම දෙයක් ගැන අපිට කතා කරන්න දැම්ම එහෙම අවශ්‍යතාවයකුත් නැහැ. අපිට තියෙනවා එකම එක අරමුණක්. ආර්යයන් වහන්සේලාගේ යුතුයකම ඉෂ්ට කරන්න තියෙනවා. මුලින්ම කළ යුත්තේ සත්‍ය ඥානය සමාජයට දේශනා කළ යුතුයි. එයි වියුත්තේ හැම භික්ෂුන් වහන්සේ නමක්ම සත්‍ය දර්ශන සමාපත්තිය කුමක්ද? සත්‍ය ඥානය කුමක්ද? මේ බුද්ධ දර්ශනය තුලින් බෞද්ධ සමාජය දැනුවත් කළ යුතු වෙනවා. සෑම බෞද්ධයෙක්ම බෞද්ධයෙක් විය යුතු වෙනවා. දැනට ඉන්න අපි දන්නවා මේ උපැන්න සාතිකයට නම තියෙන බෞද්ධයෝ ඉන්නේ. ඔවුන් කරන්නේ මිත්‍යා දෘෂ්ටියේ තියෙන දේවල්මයි. ඔවුන් දන්නේ නැහැ මේ බෞද්ධයාගේ මොකද්ද බෞද්ධයාට හිමි දේ කියලා. බෞද්ධයාට හිමි ප්‍රතිපදාව කුමක්ද කියලා දන්නේ නැහැ. එතනට එන්න කලින් ඔවුන් බුදුන් වහන්සේ කළ දේ අපටත් කරන්න සිද්ධ වෙලා තියෙනවා. බුදුන් වහන්සේ කවුරුන් හෝ මුණ ගැසෙන්න පැමිණිය විට කරන ධර්මයේ පැහැදිලි කරන්නේ සත්‍ය ඥානය කියලා දෙන්නේ. උදේට කවදාද අයිති වෙන්නේ? සත්‍යයටයි ඔබ කවදාද අයිති වෙන්නේ? අධ්‍යාත්මයේ පැත්තයි ගැටලුව තියෙන්නේ. අධ්‍යාත්මයේ පැත්ත හරියට දකින්න ඕනේ. නිවැරදිම දේ ධර්මයේ විදිහට සිත හැදෙන හැටි කතා කරන්න. සිතෙන් මිදෙන හැටි කතා කරන්න. නිරෝධයට එන්න චතුරාර්ය සත්‍ය කතා කරන්න. සිත හැදෙන්නේ සමුදය හැදෙන්නේ සිත හැදෙන්නේ මෙහෙමයි. සිත හැදුනොත් තමයි සමුදයක් තියෙන්නේ. පොත කියන එකමයි සමුදය. පොත කියන එකමයි සිත. ඒකමයි සිත. ඉතින් පොතක් කියලා දෙයක් කොහොමද හැදුනේ? එහෙම දෙයක් නෑ. එතන සිතක් නැති වෙනවා. අන්න නේතම් මම නේසෝ අමස්වි. අර ඒතෝ මම කියන තැනින් මිදෙනවා. එහෙනම් පොත කියන එක සත්‍ය දකින්න ඕනි. එහෙනම් එතනට එන්න ඕනි. යථාභූත ඥානෙ සත්‍ය දකින්න ඥානෙ එන්න. ඔබ එන්න ඕනි කොතනින්ද? ඔබ එන්න ඕනි ආලෝකයක් ගසත් නිසා ඇතුණු සෙවණැල්ල තමයි මේ සිත කියන්නේ කියලා. ප්‍රතිබිම්බයක් මේ සිත කියන්නේ කියලා. ඒ ප්‍රතිබිම්බේ කියන්නේ අර අදිවචන පටික සම්පස්සට අදිවචන සම්පස්සයක්. මේක ඇත්තනේ චිත්ත රූපයක්. මේක ඇත්තක් නෙමෙයි. හීනේ දකින්න වගේ අපි දකින්නේ ඇත්ත ලෝකේ හීනයක්. සම්මුතිය තුල තියෙන අපි පාවිච්චි කරන වචනම බොරුවක්. ඒ වචන වල එහෙම එකක් අපි හිතින් හදාගෙන මැවිලා අපි ඇත්තයි කියලා හිතාගෙන අපි ඉන්නේ. ඒක ඒ වුණාට එහෙමයි අපි සැප දුක් විඳින්නේ. ඒක නිසා අපි හිතනවා එළියේ අපිට එතකොට හිතෙන්නේ අර ඉරිසියක් කරනවා. අර අපිට බැන්න, අර අපිට ගෙවුවා. බාහිරින් හොයන්නේ. බාහිරින් කිසි දෙයක් නෙමෙයි. ඔබේ හිතේ ඒව සේරම තියෙන්නේ. ඔබයි හිතන්නේ මට බැන්නා, මට ගෙවුවා කියලා.
බැනුම් කියලා දෙයක් ඔබට තියෙන නිසා ඔබ බැනුම් කියන දෙයක් අහන්නේ. මේ සේරම චිත්ත රූප, චිත්තේ නියති ලෝකේ. දැන් ඔබ කොතනින්ද යන්නේ? එහෙනම් ඔබ හිතේ ඇදෙන ඔය දැන ගැනීම වෙන්නේ ඔබ ප්‍රජානාති නෙමෙයි. ඔබ විජානාති වෙනවා. වැරදි දැන ගැනීම නිසායි බාහිරින් පොත හම්බ වෙලා මිනිස්සයා පොතෙන් සැප දුක් හොයන්නේ. ඒක නිසා තමයි මිනිස්සයා පොත නිසා ඒක පූජා කළා වුණා පින් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක හොරකම් කරලා පව් කරගන්න පුළුවන්. එතකොට තමයි පින් පව් කියාගෙන කුසල කරන එතනට යන්නේ. එතනට යන්න නැතුව මෙතන ගස මුලින් සිඳලා දානවා වගේ සමුච්ඡේද ප්‍රහාණයකට නම් එන්න ඕනි. ඔබ එන්න ඕනි කොතනටද? පොත කොහොමද හැදුනේ? පොත හැදෙන්නේ නැති තැනට. එහෙනම් පොතක් කියලා දෙයක් නැහැ කියන තැන Tamanට අවබෝධ ඥානයක් එන්න ඕනේ. හැබැයි පොත අල්ලගෙන පොතේ අනිත්‍ය දැකලා නිවන් දකින්න තදාංග ප්‍රාණය ඔබට කවදාවත් නිවන හම්බ වෙන්නේ නැහැ. ඒක යට වෙලා තිබිලා විස්කම්බන විදියට යට වෙලා තිබිලා විතික්‍රම වෙලා එළියට එනවා. ඔය විතක්ක ਵਿਚාර ඒ වගේ ගොඩාක් කතන්දර ගොඩක් පොත්වල ආව නීවරණ මේවා කියලා නිකන් දැනුමක් විතරයි. පොත හැදෙන හැටි, පොත හැදෙන්නේ නැති හැටි දැක්ක ගාම දර්ශන සමාපත්තිය එනවා. දර්ශන සමාපත්තිය එනකොටම විසුද්ධිය එනවා. දර්ශන විසුද්ධියට එනවා. සත්‍ය ඥානයට එනවා. මේ තුල හුසෝහන් වෙනවා. මේ ලෝකෙම ඔහුට මිදෙනවා. විනය ලෝකේ අවිද්‍යාව දෝමනසන දුකෙන් මිදෙනවා. ලෝකෙන් මිදුණු තැන ඒක එයාට සිද්ධ වෙනවා. අන්න පංචවිධ ආනිසංස උට හිමි වෙනවා. සත්තානං විසුද්ධියයි දුක්ඛ දෝමනසානං අත්තගමයි ශෝක පරිද්දවාන සමතික්‍රමය ඥායස අධිගමය නිබ්බාන සත්‍ය කිරියයි කියන ධර්මයක් දේශනා කරන්න. සියලුම භික්ෂුන් වහන්සේලාට ආරාධනා කරනවා. මේක ආයාචනයක්. ආර්යයන් වහන්සේ නමක්ගෙන් කරන ආයාචනය මෙයයි. චතුරාර්ය සත්‍ය අපිට දේශනා කරන්න චතුරාර්ය සත්‍ය තුල තියෙන මේ එන හැටි අපි දැනගෙන ඉන්නවා. සමුදේ පොතක් හටගත්තොත් ඒකමයි සමුදේ. හැමදේ පොතක් කියලා ගත්තොත් එතනමයි තණ්හා උපාදානෙත් එතනමයි. එහෙම වුණොත් දුකයි. හේතුව තණ්හාවයි. අන්න දුකට හේතුව තණ්හාව. අන්න දුක්ඛ ආර්ය සත්‍ය සමුදේ ආර්ය සත්‍ය පොත කියලා දේ ඇති වුණොත් දුකයි හටගෙන තියෙන්නේ. පොත කියන්නේ නැහැ. පොත දෙයක් හට ගන්නවා කියන්නේම සමුදයයි. පොතෙන් මිදීමමයි නිරෝධය. ඒකට සත්‍ය දැකිය යුතුයි. මේක හැදෙන හැටි ඔව් දැන ගැනීමමයි මාර්ගය. ප්‍රතිපදාව. අපි ප්‍රතිපදාව ගැන කතා කරනවා. හැබැයි සත්‍ය මෙන්න මේ ටික දකින්න කෙනාටයි එදිනෙදා කටයුතු කරනකොට මේක ඇත්තද? මෙතන පොතක් තියනවා. මෙතන පොළවද? මේ ඒතකොට තද ගතිය දැනෙන්නේ කකුලටද? පොළවටද? තද ගතිය කොහෙද තියෙන්නේ? එහෙම එකක් නෑ. අන්න මජ්ජේ ඥානං කියන තැනට එනවා. මධ්‍යම ප්‍රතිපදාවට එනවා. එයයි මධ්‍යම ප්‍රතිපදාව. මධ්‍යම ප්‍රතිපදාව තුලයි ඔබ බෞද්ධයේ ගමන තියෙන්නේ. ඒ කියන්නේ සිත දකින්න හැම බෞද්ධයෙක්ම බුදුන් වහන්සේ දේශනා කරන මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්නවා නම් සිත දකින්න හැම බෞද්ධයෙක්ම සිතේ සත්‍ය දකින්න හැම බෞද්ධයෙක්ම ඔය දිවි ලෝක කතා ආරම්භය මොකක්වත් මෙතකොට මෙතනට අදාළ නැහැ. ඔබ බලන්න බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලැබලා මුලින්ම දේශනා කරන්න ඕනේ ස්ප්‍රිට් එක නේද? ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් මේ ධර්මය අවබෝධ කරගන්න කියලා හොඳම ටික නේද? ඒක ධම්මචක්කපවත්තන සූත්‍රය කොහෙවත් තියෙනවද වෙන කතාවක්? ඔය දිව්‍ය ලෝක නිරාරෝමය ගොඩාක් ඒවා කියලාද මේක එහෙනම් කියන්න ඕනේ එහෙමනේ. ඒවා ඔක්කොම පෙන්නලා මේ දැන් කියන්නේ අපි ඒවා පෙන්වන්න ඕනේ මේවා පෙන්වන්න ඕනේ මේවා බිය ඇති කරන්න ඕනේ මේවා කරන්න මේ මිනිස්සු මත් කළා ඔබට පිරිස හදා ගන්නයි ඔබ දඟලන්නේ. ඔබ දඟලන්නේ ඔබගේ තියෙන වියදම් ටිකට මුදල් හොයා ගන්න. ඕකට ගිහියන් පාවිච්චි කරනවා. ඔක ව්‍යාපාරයක් කර ගන්නවා. ඌ ඔක්කොම පැත්තකට දාලා ආධ්‍යාත්මික පැත්තට හැරෙන්න මේක ඇත්ත දකින්න. සත්‍ය ධර්මයේ හොයන්න. අන්න ඔබගේ පිළිවෙලට ඔබගේ විදිහට අපි මේ ධර්මයේ අපි මේ කියපු පැහැදිලි කිරීම දැන් මේ පොත් අපි ඔබ පොත පරිශීලනය කරනවානේ. ඒ විදිහට ඔබට දැනෙන විදිහට ඔබ දැන් පොත්නේ ගොඩක් තියාගෙන ඉන්නේ. මෙන්න මේ ටික මෙන්න මෙහිම ග්‍රහණය කරගන්න. චක්කුංච පටිච්ච රූපේච උප්පච්ච චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චා වේදන යම් වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යම් විතක්කේ තං විජානාති. අද ඉන්නේ මිනිස්සු ඉන්නේ මෙන්න මේ කතාවයි බුදුන් වහන්සේ කියන්නේ. මේකයි බුදුන් වහන්සේ මහා නිධාන සූත්‍රය බලන්න, සලායතන සූත්‍රය බලන්න, ඔබට සූත්‍ර ගණනාවක් බලන්න පුළුවන්. සලායතන සූත්‍රය ගත්තත් මහා නිධාන සූත්‍රය ගත්තත් සත්‍ය විභංග සූත්‍රය ගත්තත් මේ හැම එකකම මේ කතාවයි ගලපලා දෙන්නේ.
චක්කුංච පටිච්ච රූපේච උප්පච්චි චක්කුයන් කියලා මේ හැම එකම කියන්නේ ආලෝකයක් ගසත් නිසා හැදෙන ප්‍රතිබිම්බය තමයි මහණෙනි මේ අපේ නිකන් හරියට කණ්ණාඩියක් වගේ මේ ඇස එකට එන ප්‍රතිබිම්බයක් අපි අරගෙන සූප සංඥාවක් හදාගෙන ඒ හැඩතලයක දෙයක් නැහැ කියලා කියනවා. පොකුණ උඩ බල්ලෙක් ඉන්නවා. පොකුණේ බල්ලෙක් ඉන්නවා කියලා බල්ලා හිතා ගන්නවා. ඒ දණ්ඩය උඩ බල්ලෙක් ඉන්නවා. යට යනකොට පොකුණේ බල්ලෙක් ඉන්නවා කියලා හිතලා එයා බුරන්නේ ඇයි? එයා නියපොතු උලුප්පන්නේ ඇයි? එයා දඟලන්නේ ඇයි? එයාට කොහොමද පටික මේ ද්වේෂය ඇති උනේ? පොකුණේ බල්ලෙක් ඉන්නවා කියලා හිතපු නිසා. ඇත්තටම පොකුණේ බල්ලෙක් ඉන්නවද? නැහැ. බල්ලා ආයි පැත්තකට ගිහිල්ලා හති අරිනවා. බුරලා දඟල ආයි හිතෙනවා අර බල්ලා තාම පොකුණේ ඉන්නවා කියලා ආයි ඇවිල්ලා ආයි බුරලා ආයි හත යනවා. මේ මොකද්ද මේ මිනිස්සයා කරන්නේ මේකමයි. මිනිස්සයා හිතනවා එළියේ කෙනෙක් ඉන්නවා කියලා. එළියේ දේවල් තියෙනවා කියලා. අර පොකුණේ බල්ලෙක් ඉන්නවා කියලා බල්ලා හිතුවා. ඇත්තටම එළියේ තියෙන දේවල් වලින් මිනිස්සුත් සැප හොයන්න යනවා, දුක් හොයන්න යනවා, දුක් විඳිනවා, සැප විඳිනවා. නමුත් එහෙම දෙයක් නැති බව බුදුන් වහන්සේ පෙන්නනවා පොකුණේ බල්ලාගේ උපමාවෙන්. ඒක දකින ගසක් යට වාඩිලා ඉන්න ඒ ආර්යයන් වහන්සේලම රහත් භාවයල කමඨාණක් කරගෙන. මෙන්න මේව කතා වස්තුවක් ධර්මයේ තියෙනවා. මේ තමයි අපේ කතාව. යට ගිය දවස අපේ හිතේ තිබුණා සුදු රෙදි කඩක්. අපි උප්පත්තියෙන් ප්‍රභාස්වරං චිත්තං කියනවා. අපි කියනවා පුංචි දරුවා මේ ලෝකෙට එනකොට මුකුත් දන්නේ නැහැ. අවිද්‍යාපච්චය සංඛාරාය නැහැ. පුංචි දරුවා මේ ලෝකෙට එනකොට මුකුත් දන්නේ නැහැ. ප්‍රභාස්වර සිතක්. නමුත් ඒක ශාස්ත්‍රීයයි. ආශ්‍රව වලට හිතේ ඇති සිතක්. ඒක සිතක් බවට පත් වෙන්නේ කොහොමද? පුංචි දරුවා මේ ලෝකෙට උපදින මුකුත් දන්නේ නැහැ. නමුත් මේ බැලුවට දෙයක් නැහැ, වර්ණයක්, සද්දයක්, ඒකේ අඳුන ගැනීමක් නැහැ. නමුත් මෙතන මේ ශබ්දයේ වර්ණය හඳුන ගන්න දවස තමයි අන්න ස්කන්ධානම් පාතිභාව ආයතනම් පටිලාභෝ අයං උච්චේ ಜಾති හටගන්නේ. ඇසේ උපතයි සලායතන ඇසේ උපතයි උපත ආයතනවල උපතයි උපත. බුදුන් වහන්සේ මේක මනාකොට පැහැදිලි කරනවා. සලායතන ලෝකෝ කියලා ලෝකේ හැදෙන්නේ ආයතන හරහා. චිත්තේන නියති ලෝකේ හැදෙන්නේ හිතක. ඇසේ උපත උපතයි. මේ බලන්න අපි මේ සූත්‍ර දේශනා කරා. අපි මේ සූත්‍ර පැහැදිලි කරලා තියෙනවා. තවත් අපිට සූත්‍ර ගොඩාක් තියෙනවානේ ඕන තරම් අපිට තියෙනවා කියන්නේ. නමුත් අපි ගොඩාක් මේවා අපි ජාති ධම්ම සූත්‍රය පැහැදිලි කරා. මේ විදිහට සූත්‍ර ගොඩාක් පැහැදිලි කරා. කන උපතයි, ඇස උපතයි. මේවා ආයතන ඉපදිලා තියෙන්නේ. පුංචි දරුවා මේ ලෝකෙට බිහි වෙලා අපේම අතීතයට අපි ගියොත් අපි මුලින්ම අපි දන්නේ නැහැ, අපිට මතක නැහැ කිරිබි පොය එහෙමනේ යන්නේ. එතකොට ඔබ බලන්න ඔබ හැඩතලේ එනකොට කවුරු හරි අම්මා කියලා අපි පොඩි කාලේ අපිට දැන් පේනවා පුංචි දරුවෙක් අම්මා කියන්නේ අපි කියන පුතේ අර අම්මා කිය. කිව්වම ඒ පුංචිට අම්මා මා ගගා හැඩතලේ එනකොට අම්මා කිය. යා ඕනම කෙනෙකුට ඔක කිව්වොත් ඒ හැඩතලේට අම්මා කියනවා. ඒ පුංචි දරුවා මෙහෙන් අරන් ගිහලා කවුරු හරි හොරෙන් හරි අරන් ගිහලා ඔය දැන් එක දේවල් වෙනවනේ. ඇමරිකාවේ ගිහින් තිබ්බොත් ඒ මදර් කිව්වොත් එහෙම ඒ මදර් කියලා කියනවා. ඉන්න කෙනෙකුට මදර් කියනවා. ඒ කොහොමද වෙන්නේ? ශබ්දය ආලෝකයට ගැට ගැහෙනවා. රූපම් පටිච්ච සෝත. මේ ආයතන ගැට ගැහිලයි සිතක් හැදෙන්නේ. සිත කියලා දෙයක් නැහැ. හටගෙන නිරුද්ධ වෙන අවුත්තා සම්භූතං උත්තානම් භවිසති. පෙර නොතිබීම හටගත්ත ඉතුරු නැතුවම නිරුද්ධ වීමක් මේ සිතේ පවතින සිතක් කොහෙවත් නැහැ. මේකේ ලොකු අවබෝධයක් මේ තුල යටින් එන්න ඕනි කමක් තියෙනවා. ඔබට එන්න ඕනි කමක් තියෙනවා. ඉතින් මේයි පරම සත්‍ය. මේ සිත හැදෙන හැටි අපි කතා කරන්නේ මේ ආරම්භයයි. එතකොට මෙතන හැදුනොත් මේ අම්මා කියන සිත හැදෙන හැටි මේ හැඩතලයට රූපෙට සද්ද ගැට ගැහෙනවා නාම. ඒකම ඔබ අදත් ඒක සිද්ධ වෙනවා. අදත් බාහිර පොත කියන හැඩතලයේ මේ අපි හිතින් කියනවා පොතක් කියලා. මෙයා ගහ කිව්වේ නෑ මම අඹ ගහක් කියලා. අපි කියනවා මේ අඹ ගහක් කියලා. ඒතර අඹ කියන දෙයක් ඔය තියෙන සම්මුතිය අපි හදාගත්තේ. අපිට පිටින් කවපු එක. ඒක අවිද්‍යාව පත්‍ය සංඛාර. අවිද්‍යාව නිසායි සිතුවිලි හැදෙන්නේ. කවනවා. දත්ත කම්පියුටරේට කවනවා වගේ.
නමුත් එහෙම දෙයක් කොහෙවත් තියෙනව නෙමෙයි. කම්පියුටරේ අපි කියනවානේ මෙමරියක් තියෙනවා කියලා. මේකේ එහෙම කතාවක් නෙමෙයි. ඊට වැඩිය වෙනස් අතිසෙන්සියුම් කතාවක් තියෙනවා. මේ දැන් මේ මොහොතේ සකස් වෙනවා. පෙර සංඥා සකස් වෙනවා. සංඥා නිසා නව සංඥා සකස් වෙනවා. ඒකයි අතන ගොඩක් ඔබට දකින්න ලැබෙනවා මේ සලායතන සූත්‍රය හොඳින් බැලුවොත් මේවා හැදෙන හැටි හොඳටම තියෙනවා. ඒ සලායතන සූත්‍රවල බැලුවොත් ඒ මහා නිදාන සූත්‍රයේ ඒවා ඔක්කොම එකට ගන්න ඕනි. ඔක්කොම එකට ගලප ගන්න ඕනි. ඒක බැලුවොත් ඔබට පේ රූපං රූපත්තය සංකතං අபிසංකරෝති කියන්නේ ඒකයි. රූපේ රූපයක් බවට අபிසංකරණය වීමක් තියෙනවා. ඒකයි සෝතං සෝතත්තය සංකතං අபிසංකරෝති. ඒ වේදනා වේදනත්තය සංකතං අபிසංකරෝති. මේ විදිහට මේනවා සංකාර සංකාරත්තය සංකතං සිතුවිලි යදන්න උදා වෙනවා. උපේ නැවත මේ සංඥා නැවත එනවා. අபிසංකරණයක් වෙනවා. ඒ සංඥා තමයි කුණු ගොඩ පෙර මතකේ. ඒකම තමයි මේ නැවතෙන්නේ. දැන් මේ රූපය ඇදුනේ කොහොමද? පොත කියන සිත ඇදුනේ කලින් පොත කියන සම්මුතියක් අපේ හිතේ තිබුණා මේ සංඥාවක්. ඒකයි අපි පොත කියන්නේ. එතකොට දැන් මේ පොත දකින හිත අතීතයේ අපිට එන සම්මුතියක්නේ අපි. දැන් ඊකට බිත්තිය දකින හිතත් අතීතයේ එන සම්මුතියක්නේ. දැන් පොත කියන සිත එනකොට මේ සිත අතීතයට නැයිති වෙන්නේ. අයි පොත කියලා දැන ගැනීම අතීත සම්මුති නාමයක් නේ. එතකොට බිත්තිය දකිනකොට බිත්තිය දකින හිත කියන්නේ අතීත සම්මුති නාමයක් නේ. එතකොට මල කියලා දකිනකොට මල කියන්නේ අතීත සම්මුති නාමයක් නේ. එතකොට ආයිමත් පුටුව දකින හිත කියන්නේ ඒකත් අතීත සම්මුති නාමයක් නේ. පුටුව කියන්නේ කොහෙවත් අපේ අතීත සම්මුති නාමයක්. එතකොට එළියෙන් අපිට හැඩතල එනකොට මේ හිතින් එනවා සම්මුතිය තුළ තියෙන සංඥා. හැඩතලයට සංඥාව එකතු වෙනවා. අන්න සංඥාවට වේදනා සංඥා මේවා ගැට ගැහිලා එන්නේ පස්සපච්චා වේදනා යම් වේදේ සංජානති මේ එකට එකතු වීමයි සංඛාර කියන්නේ. චේතන සිතුවිල්ලේ අනුව අපි දැන ගැනීම අවසානයේ ඉන්නේ පොත කියලා. ඒතර මේක අපි කියන්නේ මේ පොත හම්බෙනකොටම උපාදානයක් තමයි. උපාදානය කියලා වෙන 아무තු කතාවක් නැහැ. යමෙකුට පොතක් පේනවා නම් ඒ උපාදාන වෙලා. ඒකයි උපාදාන කියන්නේ. මේක පංච උපාදානස් කියලා මේක ලොකුවට මේ කතා කරලා ලොකුවට මිනිස්සුන්ව බය කරන්න යන්න හොඳ නැහැ. මේක සරල සිද්ධියක් බව පෙන්වන්න ඕනේ. පේනව නෙමෙයි හිතනවා කියලා. මේක සරල කරන්න ඕනේ පුළුවන් තරම්. එහෙම මිනිස්සුන්ට සමීප කරලා දෙන්න ඕනේ. හැම කෙනෙක්ම සත්‍ය දැනගන්න ඕනේ. හැම කෙනෙක්ම දර්ශනය අවබෝධයෙන් බෞද්ධයෙක් වෙන්න ඕනේ. ඒතකොට භවය කියන්නේ මේ පොත හැදෙන එකමයි භවය කියන්නේ. වෙන 아무තු කතාවක් නෙවෙයි. ඔක්කොම භවයේ මේ භවයේ විදිහට තමයි හැදෙන්නේ. හැම දෙයක්ම හැදෙන්නේ මේ විදිහට. ශබ්දයට මේ ඔක්කොම හැදෙන්නේ එහෙමයි. ආයතන 6ම ආයතන 6 හරහා ద్వාර 6ක් විදිහට මේ ඔබ දන්නවා කිං සුකුසෝම සූත්‍රය බැලුවොත් මේ හොඳට පේ. ඔබ තව හොඳට මේ කිං සුකුසෝම වගේම ඔබට තව ජප්පන්නක සූත්‍රයේ පන්නක ආයතන 6 හැදෙන හැටි හොඳට තියෙනවා. මේ මනාකොට දේශනා කරන්න. මනාකොට මිනිස්සුන්ට සත්‍ය හිත හැදෙන හැටි කියලා මිදෙන හැටි කියන්න. ඕක ඔක්කොම නිවන් දකින්නවා ඔබ කරන්න. ඒ වියතු දෙයක් ඒ වියතුමයි. ඒ ඔබගේ යුතුයකමක් ආර්ය භූමියට කරන යුතුයකම. ළඟ මේ කාලයේ වැලි තලාවට සැගව ගිය ඒ පරම සත්‍යය හෙළි වෙන දින වැඩි ඈතක නැහැ. ඒ සත්‍ය ලෝට හෙළි වෙන කල මේ දීපය නැවතත් ධර්ම දීපයක් බවට පත් වෙනවා. කවුද පව් කරන්නේ කවුද වැරදි කරන්න කැමති වෙන්නේ බාහිර නෙමෙයි තමන්ගේ හිතමයි කියලා දකිනවනම් එළියෙන් ඔහුට හම්බ වෙන්නේ නැහැ මිතුරේ හතුරෙක් හම්බ වෙන්නේ නැහැ. ද්වේෂ කරන වෛර කරන කෙනෙක් එළියෙන් හම්බ වෙන්නේ නැහැ. හැම දෙයක්ම තමන්ගේ හිතේමයි තියෙන්නේ. චිත්තේන නියති ලෝකේ දකින්නවා තමන් වෛර කරන්නේ තමන්ගේ හිතේ තියෙන ස්කන්ධයට. තමන්ගේ හිතේ තියෙන ස්කන්ධය කියන්නේ තමන්ගේ සිතුවිල්ලට තමන් වෛර කරන්නේ. තමන්ටමයි ආවුස අඩු වෙන්නේ. තමන්ගේමයි ආවුස අඩු වෙලා තමන්ටමයි ඒක විපාක දෙන්නේ. ඒකයි බුදුහාමුදුරුවෝ කර්මෙන් මෙතන තමන්ට එවනැල්ල වගේ විපාක දෙනවා කියන්නේ. ධර්මයේ සත්‍ය දකින්න. සත්‍ය පැතිකඩ දර්ශන සත්‍යයෙන් දකින්න. සත්‍ය ඥානයට එන්න. ඔබට කැමති දෙයක් කියන්න. ඔබ තාම ඉන්නේ දෘෂ්ටියේ. දවසක ඔබ ওই දෘෂ්ටිය අයින්ට වෙයි. කිසිදු දෘෂ්ටියක් නැති සම්මා දිට්ඨියට එදාට ඔබ එනවා. මේ සිතේ සත්‍ය දකින්නකොට මේ හිත පොත දකින්න හිතත් අතීතයක්. එතකොට බිත්තිය දකින්න හිතත් අතීතයක්. එතකොට මල දකින්න හිතත් අතීත සම්මුති නාමයන් එක්ක අපි ජීවත් වෙන්නේ. අපි අතීතයේ ජීවත් වෙන්නේ. අපි පුරාණේ කනවා. පුරාණ බිදම් බික්කවේ කම්මම් වදාන. ඔබ කියයි මේ මොනවද? ඇත්ත කියනකොට ඔබට දැනෙන්නේ පුදුම විදියට. මේ පරම සත්‍ය. දරා ගන්න මේ සත්‍ය. මේ ෂණේම දකින්න පටිච්ච සමුපාදයම සිද්ධ වෙනවා. පටිච්ච සමුපාදේ මේ ෂණේ දෙයක් හැදෙන හැටිමයි තියෙන්නේ. දෙයක් හැදුනොත් තමයි ඔබට සැප දුක්ඛන් දුක දුක්ඛන් දෙකම දෙන්නේ දෙයක් හැදුනොත්. දෙයක් නැති තැන ඔබ සාන්ත සුවයටපත් වෙනවා.
ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිද සබ්බ සංකාර සමතෝ සියලු සංස්කාර සිතුවිලි සමතේ වුණු තැන ඔබට මේ සත්‍ය දකින්න තැන සමතයක් සිද්ධ වෙනවා. සියලු සිතුවිලි සංස්කාර වටිනාකම හරය අඩු වෙනවා. බාහිර පොතක් කියලා දැන් නැතිකම ඒකට ඔබ ගැටෙන්නේ නැහැ. ඇලින්නෙත් නැහැ. අන්න රාග විනේ දේශ විනේට එනවා. කියන ධර්මයේ කෙලින්ම රාග විනේ දේශ විනේ මෝහ විනේ අවිද්‍යාව ප්‍රහීන විච්ච ධර්මයක්. අන්න විනයට අනුගත ධර්මයක්. පටිච්ච සමුප්පාදයට අනුගත ධර්මයක්. පොත හැදෙන්නේ සම්මුද්දේ නෑ. සමුදේ වෙනුත් තමයි පොත හම්බුනොත් තමයි ඒකට තණ්හාව ඇති වෙන්නේ. එහෙම වුණොත් තමයි ඒකට දුකක් එන්නේ. අන්න දුක සත්‍යයක් නෑ. සමුදේ සත්‍යයක් නැති වෙනවා. නිරෝධ සත්‍ය පොතක් හම්බ වෙන්නේත් නෑ. අන්න මාර්ග සත්‍ය මේ එනේන හිතේ ඇත්ත දකිනවා. අන්න චතුරාර්ය සත්‍යයට අනුගත ධර්මයක් ඔබ ආනවා. පුදුම හිතෙනවා. ආර්යවරුන්ගේ දේශනා මහා ශ්‍රේෂ්ඨයි. මුළු ලෝකෙම මිදෙනවා. දවසක මේ හැමෝම සංවරත්තේන සීලානම් කියන තැනට එනවා. ඔබ හැම දෙනාම නිවනින්ම සැනසීම ලබනවා. මොකද්ද මේ කියන්නේ? මේ සිත දකින්නකොට මේ සිත පොත දකින්න හිත අතීත වෙනකොට ඊගාව සිත ධිට්ඨිය දකින්න සිතත් අතීත නම් වර්තමානිකෝ. අන්න බත්තික රත්න සූත්‍රයේ අතීතං නාත්ව ගම්මේය නප්පටික්කං කිය අනාගත පච්චුප්පන්නංච යේ ධම්ම තතර විපස්සති. මේ සිතත් අතීත සිතත් ඊගාවස අයිනේන සිත අතීත සිත වෙලා දැන් වර්තමානිකෝ කකුලද හිත දැනෙන්නේ පොළවේද තද ගතිය දැනෙන්නේ කකුලේද තද ගතිය දැනෙන්නේ තද ගතිය කොහෙද තියෙන්නේ දැන් හුස්ම දැනනකොට හුස්ම බාහිර තොලාග්‍රේද දැනෙන්නේ හිතේද හිතට දැනෙන සංඛාර ඔබ සංඛාර පැත්තෙන්ද දන්නේ සබ්බ ඔබ දන්නවා සබ්බ කාය පටිසංවේදී අස්ස සිස්සාම් සික්කති ඒ වගේම සබ්බකාය පටිසංවේදී වගේම චිත්ත සංකාරම් පටිසංවේදී අස්ස සිස්සාම සික්කති පස්ස සිස්සාම හිතේද මේක තියෙන්නේ කායේද රූපේද අන්තේද නාමයේ අන්තේද නැත්තම් පොළවේද තියෙන්නේ කකුලේද තියෙන්නේ කොහෙද මේ තද ගතිය තියෙන්නේ රූපේ අන්තේද නාමයේ අන්තේද හිතේද තියෙන්නේ කොහෙද තියෙන්නේ රූපේනොත් මිදලා නාමෙනොත් මිදලා මජ්ජේ ඥානං කියන තැනට එනවා යෝ බන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති තම් බ්‍රූහි මහා පුරුෂෝ සේද සිම්බනි මජ්ජගා කියන තැනට එනවා යෝ උබ අන්ත දෙකෙන් මිදිලා යෝ උබන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති අන මැද අඳුන ගන්නවා මජ්ජේ ඥානය කියන තැනට එනවා යෝ බන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති තම් බ්‍රූහි මහා පුරුෂෝ අන්නෝ මහා පුරුෂයෙක් වෙනවා සේද සිම්බනි මජ්ජගා එයාගේ මේ කොන් දෙක ගැට ගැහෙනවා සිම්බනි වෙන්නේ නැහැ ඔහු දෙකෙන්ම මිදෙනවා බාහිරනොත් මිදෙනවා රූපයන්තෙනොත් මිදෙනවා නාමයන්තෙනොත් මිදෙනවා අන්න පච්චේ පරිග්ඝා ඥානය උට අවදි වෙනවා ඔහු දන්නවා මේ සිත එළියෙත් නැහැ ඇතුළෙත් නැහැ ආලෝකයක් නැතුව ඔබට දෙයක් පේන්නේ නැහනේ දැන් ආලෝකේ නැත්තම් කළුවරයිනේ දැන් ඔබට මොකුත් පේනවද ඔබ ඉන්න කාමරේ තියෙන කිසි දෙයක් ඔබට පේන්නේ නැහැ ආලෝකේ නැත්තම් දැන් ආලෝකය આવොත් ඔබට හැමදේම පේනවා ඒ කියන්නේ පේනවා කියන හිත මේ ආලෝක සිත ඇති වෙන්නේ ආලෝකේ තියෙන නිසා එහෙනම් මේ හිත අයිති ආලෝකෙට මේක මහා පුදුම කතාවක් ඔබේ සිතේද හිත තියෙන්නේ බාහිර ආලෝකයේද හිත තියෙන්නේ අවුත්තා සම්භූතං උත්තානම් භවිෂති පෙර නොතිවි මේක අට ගන්නවා ඒ වගේම තමයි හේතුම් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා නිරුද්ධති මේ ආලෝකයේ කියන හේතුව ඇතුළොත් තමයි හේතුම් පටිච්ච සම්භූතා ඒක හේතු නිසා යටගන්නේ පේනවා කියන ආලෝකේ නිසා හටගත්තේ එළියේ තියෙන දේ පෙවුනේ. එහෙනම් හේතුම් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා ආලෝකේ නැතිවෙච්ච ගමම පේන එකක් නැති වෙනවා. එහෙනම් මේ පේනවා කියන හිත ඇතුනේ ආලෝකේ නිසා එහෙනම් ඒකයි තියෙන්න ඕනේ එළියටයි ආලෝකෙටයි. මේක හරි පුදුම කතාවක්. හිත තියෙන්නේ කොහෙද? දැන් මේ කය හිතක් තියෙනවා. දැන් කය අපිට පේන්නේ ඇස් දෙකෙන්ම. එහෙනම් මේ කයත් මගේ හිතේමයි තියෙන්නේ කයත් තියෙනවා කියලා. මේක මගේ රූපය කියලා මගේ හිත කියන්නේ. එහෙනම් මේ රූපයයි මගේ හිතනේ කියන්නේ. ඒතකොට හිතට මේ රූපේ ඕන දෙයක් හිතට පේන්නලා කියතකිනේ මේකයි වාගේ කියලා. ඒතකොට මේක මේකප් කරොත් හරි වෙනස් වෙන්නේ. එතකොට මේ රූපේ ඔබගේද? මේ වගේ ඔබගේ හිතේ විඥානයේ මේ හැමදේම කියන්නේ ඔබගේ සිත අපි ඇසුරු කරන චිත්ත සංඥා ලෝකයක අපි අතරමං වෙලා. ඇත්තටම මේ රූපේ මගේද? ඒතකොට රූපේ තුල ඔබ නැති වෙනවා. ඒතකොට රූපං අත්තතෝ සමුනුපස්සති. රූප වත්තං වා අත්තතෝ සමුනුපස්සති. රූපස්මින් වා අත්තානං සම අත්තනීවා රූපං සමුනුපස්සති කියලා කිව්වේ රූපේම ආත්මයයි, ආත්මේම රූපයයි. රූපේ තුල ආත්මය තියෙනවා. ආත්මේ රූපේ තියෙනවා කියප එක බොරුවක් වෙනවා. අයි මේක හිතේ බාහිරින් මිදෙනවා. කායानुපස්සනාව වඩන්නේ බාහිරින් මිදෙන්නයි. කායේ කායानुපස්සී විහරණයට එන්න ඕනි. විහරණේ නම් කයෙන් කය මිදෙන්න ඕනි. අන්න
සත්‍ය ඥානය ඔබට දකිනකොට හැම දෙයක්ම ඔබ බාහිරින් මිදෙනවා. එද කෙනාට සෝවන් වෙනවා කියනවා. අන්න ඔබට බාහිරත් එක්ක ගැලෙන්නේ ඇටෙන්නේ නැහැ. ඇලෙන්නේ ගැටෙන්නේ නැත්නම් බාහිරත් එක්ක ඔබට මේ කාමරා ඔබට තේද කාමරාගයක් පටිගරාගයක් නෑ. අන්න කාමරාගයයි පටිගයයි නැති වෙනවා. අන්න ඔබට සකදාගාමී භූමිය බාහිරින් මිදෙනකොටම ඔබට මේ දෙකම ඔබට දැනෙනවා. ඊට පස්සේ අනාගාමී භූමිය ඔබට හිතේ දෙයක් තියෙනවද? හිතේ දැන් ඔබ කියන මේ පොතක් තියෙනවා කියලා ඔබ දැන් හිතේනේ තියෙන්නේ සම්මුති නමන්නේ පොත කියන්නේ. එතකොට අතීතේ සම්මුතියක් නෙමේක. දැන් සංඥා පොත කියන සංඥා. එතකොට දැන් එළියෙන් පොත හම්බ වෙන්නේ නැහැනේ. පොත කියන දෙයක් එළියේ නැහැනේ. එතන මොකක් හරි හතරම භූතරේ ඔබ කැමති විදිහට හිතුවත් ඒකයක් නැහැනේ. හරි. එතකොට හිතෙත් එහෙම එකක් නැහැනේ. එතකොට පොතක් කොහෙද තියෙන්නේ? එතකොට දකින්නේ මොකක්ද? එතකොට මොකද්ද වෙන්නේ? ඇත්තටම හිතෙත් පොතක් නැහැ කියන්නේ. ඔබ හීනයක් දකිනවා. ඔබ හීනෙන් යනවා විහාරමාදේවි. ඔබ හීනෙන් යනවා අපි තුමු රුවන්වැලි මහසෑයට. ඔබ හීනෙන් ගොඩ වඳිනවා. ඔබ හීනේ ඔක්කොම තියෙනවද? හීනේ තුල දකින්න කිසි දෙයක් නැහැ නේද? නැගිටිනකොට කිසි දෙයක් නැහැ. ඇත්ත ලෝකෙත් ඔබ දකින්න සිතේ තියෙනවා කියන්නේ සිතේ ඇත්තටම බාහිර නැහැ හිතේ තියෙනවා කියන්නේ හීනයක් වගේ. හීනේ තුල කිසි දෙයක් නැහැ. එතකොට මොකද වෙන්නේ? ඔබ හිතිනුත් මිදෙනවා. ඔබ සත්‍ය දකින මේ ඥානෙට මේක දකින්නේ. මේ සිතුවිලි නෙමෙයි මේවා ඥාන ඔබට දැනෙනවා. එතකොට මොකද වෙන්නේ? ඔබ බාහිරිනුත් මිදලා හිතිනුත් මිදලා කියන්නේ අනාගාමි. ඔබ අනාගාමි කියන්නේ ඔබ බාහිරිනුත් නැහැ, හිතුනුත් නැහැ. ඔබ බාහිරාන්තේ මේ අන්ත දෙකෙන් මිදලා අන්න අජ්ජත් බහිද්දා කියන තැන් දෙකෙන් ඔබ මිදලා අන්ත දෙක අඳුනගෙන කොන් දෙකෙන් මිදලා. දැන් ඔබ අන්තරීක්ෂයේ අන්තර් විශ්වයේ සිතාට ගන්නේ. අන්තර් විශ්වයේ ඔබ ඇවිදින ඔබට සිත දැනෙන තැනක් නැහැ. සිතක් කියලා දෙයක් නැති වෙනවා. ඔබ සිතින් මිදිලා, ඔබ බාහිරිනුත් මිදිලා අනාගාමි, න ආගාමි. නැවත උපදින්න ඔබට ලෝකයක් නැහැ. ඔබ වැරෙන්න ලෝකයක් නැහැ කියලා දැනගෙන. ඔබ සත්‍ය දැනගෙන යනවා. ශක්තිය උපදින්නේ නැහැ විඤ්ඤාණ ධාතු සකස් වෙන්න හේතු නැහැ. න ආගාමි රහත් භාවයට යන්න තව ටිකක් දුර පැහැදිලි කරන්න තියෙනවා. රහත් භාවයට යන්න අපිට පැහැදිලි කරන්න තව තියෙනවා විශාල ප්‍රමාණයක්. මේක පුබ්බේනවාසනුස් ඥානෙ තුතුප්පහත ඥානෙ ඔබ මේ සිත මේ දකින්න පොත දකින්න සිත ඊගාව දකින්න බිත්තිය දකින්න සිත මේ පොත දකින්න සිතත් අතීත සිතක් වෙනවා චුති උප්පත්ති ඥානෙ මේ දකින්න හිත ඇත්ත දකින්න එක චුතුප්පහත ඥානෙ තියෙනවා නමුත් ඔබ මෙතන පොත දකින්න එතන මේ බිත්තිය දකින්නේ බිත්තිය අතට පොත දකින්න හිත පොතක් නැති වෙනවා බිත්තිය දකින්න තැනත් බිත්තියක් කියන එකක් නැති වෙනවා ඒ තැන නැතෙන පුබ්බේනවාස ඥානෙ හට ගන්න සිත්වල ඇත්ත දකින්න තැන චුතුප්පහත ඥානෙ ඇති වෙන එක සිතේ ඇත්ත දකිනවා ඒ හැම සිතකම ඇත්ත දකින්න එක පුබ්බේ නිවාසානුස්සති ඥාන ඊට පස්සේ ඔබ බලන්න මේ ක්ෂණික සිතේ මේ සේරම පේනවා ඔබ බලන්න ආසවක්ඛ්‍යා ඥානෙ මේ විදිහට දකින්නකොට ඔබ එන හැම අරමුණකටම ප්‍රතිපදාව පිහිටනවා නම් ඔබේ දැනීමක් තියෙනවා මේ ලෝකේ වටිනවා හොඳයි කියන ආත්මීය දැනීමක් ඔබට ඥානෙට අසු වෙනවා අන්න ඒක ජීවීමක් ඡේවීමක් ඔබට දැනෙනවා මේ සත්‍ය පෙන්වන කෙනාට පමණයි දර්ශන සමාපත්තිය ඇති කෙනාට පමණයි මේක සිද්ධ වෙන්නේ අන්න ඒ කෙනා සත්‍ය කෘත්‍ය කෘතඥාණයට එනවා ඒ කෙනාට කෘත්‍ය තියෙනවා දැන් එනේ හැම එකම ස්කන්ධයේ උදේව දකින්නවා කියන්නේ මේකමයි ස්කන්ධය කියන්නේ විදීම හැදීම දැන ගැනීම ඒකම තමයි මේ උදේව දැන් ඇති වෙනවා නැති වෙනවා දකින්න පොත කියන එක ඇති වෙනවා දකින්නම තමයි එකම කතාව මේ තියෙන්නේ ස්කන්ධයේ උදේව දකින්නවා කියන ආර්යකාන්ත සීලේ ආර්යවරු රකින්න සීලේ මේකයි ආර්යවරුන්ට දෙයක් හම්බ වෙන්නේ නැහැ. ආර්යවරුන් ක්‍රියාසිතක තියෙන්නේ ඒකයි. උන්ට කර්මයක් පණවන්න බෑ. ඇයි බාය කොයිද දෙයක් තියෙන්නේ? කර්මයක් පණවන්නේ කොහොමද? දැන් මොකද සිද්ධ වෙන්නේ? දැන් පුදුම දෙයක් ලෝකෙ සිද්ධ වෙනවා. හැම කෙනෙක්ගේම හිතේ තමන්ගේ ලෝකයක්ම ඇවිලා ඒ ලෝකෙ තුල තමන් ඉන්නවා. අපි චිත්‍රපටයක් බලනකොට ඒ කෙනාගේ හිතවල හැටියට ඒ කෙනා චිත්‍රය හදාගෙනයි බලන්නේ. ඒ විදිහමයි මේ කතාව. චිත්තේන නියත ලෝකේ කෝටි 800ක් ජනගණන කෝටි 800කම චිත්තේන නියත ලෝක තියෙන්නේ. තම තමන් තමයි ලෝකෙ හැදෙන්නේ. අපි පසුව මේක තව ටිකක් දීර්ඝව පැහැදිලි කරමු. අද මේ ආර්යවරුන්ගේ හෙලිකිරීම සත්‍ය ඥානෙ හෙලිකිරීමේ තවත් එක් අධීරක් විදිහට අප ඔබට උත්සාහ කරා මේ ධම්ම සංගීකරණයේ මේ කාරණා ටික පැහැදිලි කරන්න. ඇත්තටම ධම්ම සංගීකරණය ඔබ බැලුවොත් එහෙම 391 වෙනි පිටුවේ කවර ධර්මයෝ දර්ශනේ ප්‍රහාණය වෙද්ද සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස යන තුන් සංයෝජනයෝ දර්ශනයෙන් ප්‍රහාණය වෙත්. හොඳයි එහෙමනම් මේ සියලු පැහැදිලි කිරීම
ඔබටත් ඔබගේ දුක්ගිනි නිවාලන්නට උපකාර වෙන්න ඕනි. හැම කෙනෙක්ම වටහා ගන්න ඕනි. අපි අන්ධයෙක් වගේ ඉපදෙලා අන්ධයෙක් වගේ ජීවත් වෙලා අන්ධයෙක් වගේ මිය යනවා. අපි සත්‍ය නොදන්න තාක්ක අපි හරි අසරණයි. අපි සත්‍ය අවබෝධ කරගන්න ඕනි. ඒ සත්‍ය අවබෝධ කරගෙන සියලු දුක්ගිනි නිවා ගන්නට හැමෝටම ශක්තිය ධෛර්යය උදා වෙන්න ඕනි. අපි ඒ දුර්ලභ වූ මනුස්සාත්ම භවයක් ලැබලා ඒ දුර්ලභ වූ ශ්‍රී සද්ධර්මයත් ඇහිලා ඒ දුර්ලභ වූ සද්ධර්මය තුළ ඒ ෂණ සම්පත්තිය උදා කරගෙන නිවනින් සැනසීම ලබන්න දක්ෂ වෙන්න ඕනි. ඒ දුර්ලභ මනුස්සත්වයන් දුර්ලභ සද්ධර්ම ශ්‍රවණන් දුර්ලභ ෂණ සම්පත්තිය දුර්ලභ ප්‍රතිරූපදේශ වාසය එන ඔබගේ වාසය කිරීම අනුසෝතය නෙමේ පටිසෝතය තුලයි. ඒ බුදුන් වහන්සේ දේශනා කරපු ලෝකයේ ඇත්ත කරගෙන ඒ දුක්ගිනි ගොඩ දැවෙන්න නෙමෙයි සසර දුකට වැටෙන්න නෙමෙයි අනුසෝතයෙන් මිදිලා ඔබත් පටිසෝතය අවබෝධ කරගෙන ඒ ගඟ ගලන අතට යනවා නෙමෙයි උඩුගම් බලා පීනන ඒ සත්‍යයට ඔබ අවදිවන්න. සත්‍ය හරි දුර්ලභයි. හැම කෙනෙක්ම ලෝකයේ ඇත්ත කරගෙන ගිනි ගන්නවා දුක් විඳිනවා. ඒත් ඔබ මේ සත්‍ය දැක්කොත් ඔබට ඒ සියලු දුකෙන් මිදීමක් තියෙන බව වැටහෙවි. ඔබටත් ඒ දැනෙවි. ඔබටම ප්‍රත්‍යක්ෂ වේවි. ඔබටම සාන්දිටික වේවි. ඒයිපස්සිකෝ උපනයකෝ එන්න බලන්න කිව්වේ නිසයි. ඒ සාන්දිටික අකාලික ඒයිපස්සික ඕපනයක ඒ පච්චුප්පන්න ධර්මයේ අද ඔබ මෙලෙස ශ්‍රවණය කරනවා බුද්ධෝත්පාද දේශනා තුළින්. හැමෝටම නිවනින් සැනසීම ලබන මේ සියලු ධර්ම කාරණා හේතු වෙනවා. තෙරුවන් සරණයි.